නිකන් හිතන්න මේ තියෙන ඒ දැවන්ත රයා වින් එක ඉදිරිපස තියෙන එරෝඩයිනමික් වෙනට් සහ පෞෂිකාරකටම ආවේනික වූ ඒ රව් හෙඩ්ලයිට් මේ හැම මිලිමීටර් ගන්නක අතිශය සියුම් ඉඩක් ඇතුළේ කිසිම වෙනසක් නැතුව මතු කරලා පෙන්වන්න ඔවුන් පාවිච්චි කරලා තියෙන්නේ ඩයිකාස්ට් මෙටල් සහ ටෙම්පෝ ප්‍රින්ටිං කියන ඉහළම ඉංජිනරිං ස්කිල් එක. මෙතනදී හොට් වීල් සමාගමේ නිර්මාණශීලීත්වය උපරිමයට දක්නට ලැබෙන්නේ ඔවුන් මේ කාර් එකේ පේන්ට් එක සහ වීල්ස් ඩිසයින් කරපු විදියෙන්. ඇත්තම පෞෂ GT3 RS එකේ තියෙන බ්‍රයිට් ග්‍රීන් කලර් එක ඒ විදියටම මේ ඩයිකාස්ට් බොඩි එක මතට ගේන්න ඔවුන් විශේෂිත මෙටලික් කූලින් පේන්ට් සිස්ටම් එක යූස් කරලා තියෙනවා. ඒ වගේම මේ පාවිච්චි කරලා තියෙන රියල් රයිඩ්ස් රබර් ටයර් ගෝල්ඩන් වීල්ස් දෙස බලනකොට තේරෙනවා මේක නිකම්ම මැෂින් එකකින් ප්‍රින්ට් කරලා හදපු එකක් නෙවෙයි. මේක පිටුපස ඇත්තම ඉංජිනරිං ස්කිල් එකක් තියෙන ඩිසයිනර් කෙනෙක්ගේ ආර්ට් එකක් තියෙනවා කියලා. කාර් එකතු කරන කලෙක්ටර්ස්ලා මේ විශේෂිත පෞෂ මොඩල් එක පණ ඇරලා හොයන්නේ අන්න ඒ නිසයි. මේක ටෝයි එකක් විතරක්ම නොවේ. මේක ලෙජෙන්ඩරි එකක්. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් හොට් වීල් සමාගම කරලා තියෙන්නේ ලෝකයේ තියෙන සුපිරිම රියල් වර්ල්ඩ් ට්‍රක් මොන්ස්ටර් කෙනෙක්ව කිසිම ඩීටේල් එකක් මිස් කරන්නේ නැතුව ඔයාගේ කාමරේ මේසේ උඩට ගෙනල්ලා තියපු එක. ඔයා මේ වගේ තවත් හොට් වීල් ගැන ස්ටෝරි දැනගන්න කැමතිද? එහෙනම් ෆලෝ කරලා තියාගන්න. අතිශයින්ම හොට් වීල් ලවර්ස්ලටම විතරයි Eureka has a big story.